ඔයත් ලාබෙට සෝල ප්ලෑෂර් ලයිට් එකක් හොයපු කෙනෙක්ද? මේ තියෙන්නේ ඔයාට හොඳම ඔප්ෂන් එක. මෙන්න මේ ෆ්ලෑෂ් ලයිට් එක රුපියල් 1800කට ටෙක් ෂොප් අපේ මිලදී ගන්න පුළුවන්. මේක අවුවේ තියලා මෙන්න මේ සෝලර් පැනල් එක හරහා charge කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ලයිට් එක ෆෝන් චාර්ජරයකට කනෙක්ට් කරලා කරන්ට් එකෙන් charge කරගන්නත් පුළුවන්. හදිස්සි වෙලාවක ඕගොල්ලොන්ට මේ ලයිට් එක පාවිච්චි කරලා ෆෝන් එකක් වගේ charge කරගන්නත් පුළුවන්. ඉතින් මේ රුපියල් 1800 මේ සෝලර් ෆ්ලෑෂ් ලයිට් එක ඔයගොල්ලන්ට ඕඩර් කරන්න ඕන නම් කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. තිරදිස්සන අපේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. අපි එතකොට ඕගොල්ලොන්ට මේකේ පැහැදිලි ෆොටෝස් එවනවා. ඊට පස්සේ ඔයාගේ නමයි ෆෝන් නම්බර එකයි ඇඩ්‍රස් එකයි අපිට එවන්න. ඊට පස්සේ අපි තැපැල් හරහා මේ ඕඩර් එක කෑෂ් ඔන් ඩෙලිවරි හරහා ඕගොල්ලොන්ගේ නිවසට මෙවනවා. ඔයාලට පියුම් මහත්තයාගෙන් ඕඩර් එක හම්බ වෙන වෙලාවේදී මුදල් ගෙවලා ඕඩර් එක අරගන්න පුළුවන්. මේ එක ලයිට් එකක් තැපැල් හරහා නිවසට මෙවන්න රුපියල් 400ක ඩිලිවර් කොස්ට් එකක් යනවා. ඔගොල්ලෝ මේ ගන්න ලයිට් ප්‍රමාණය අනුව මේ වගේ ඩිලිවර් කොස්ට් එක වෙනස් වෙනවා. ඔගොල්ලෝ සාමාන්‍යයෙන් ලයිට් දෙකක් වගේ ගද්දි රුපියල් 550ක වගේ ඩිලිවර් කොස්ට් එකක් තමයි යන්නේ තැපැල් හරහා එවන්න. ඒක තමයි මම කීවේ ඔගොල්ලෝ ගන්න ප්‍රමාණය අනුව ඩිලිවර් කොස්ට් එක වෙනස් වෙනවා. සාමාන්‍ය එක ලයිට් එකක් ගද්දි ඩිලිවරි කොස්ට් එකත් එක්ක රුපියල් 2200කට නිවසටම ගෙන්න ගන්න පුළුවන්. ගොඩක් වටින මිලක්. සාමාන්‍ය මේ ලයිට් එක රුපියල් 3000න් උඩ යනවා ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල. ඔයගොල්ලෝ පොඩක් සර්ච් කරලා බලන්න මම බොරු කියලා කියනවනම්. ඉතින් ගොඩක් වටින ලයිට් එකක්. මෙන්න මේ විදිහට හැන්ඩල් හුක් එකක් තියෙනවා. ඕන තැනක එල්ලලා රඳවා ගන්න පුළුවන්. මේ විදිහට මේ වගේන් සිර කරගන්නත් පුළුවන්. මේ විදිහට හොඳ බ්‍රැකට් එකක් සහ හැන්ඩල් හුක් එකක් ලැබෙනවා. මෙතනින් තමයි පවර් ඔන් ඔෆ් කරන්න තියෙන්නේ. මේ විදිහට කලර්ස් කීපයක්ම තියෙනවා. මම ඒවා ඊළඟට පෙන්නන්නම්. මුලින් මම මෙතන USB output එක සහ charging pin එක පෙන්නන්නම්. USB type C වලින් තමයි charge කරන්න තියෙන්නේ. ඕගොල්ලොන්ට මේක ගොඩක් වටිනවා. ෆෝන් chargerයකින් charge කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලෝ වාහනයක වගේ තියන මේ ලයිට් එක පාවිච්චි කරනවා නම් වාහනයකින් උනත් charge කරගන්න පුළුවන්. USB type C වලින් charge කරන්න තියෙන නිසා මේ තියෙන USB output එකක්. මේකට ඔයගොල්ලන්ට කේබල් එකක් ප්ලග් කරලා හදිස්සි වෙලාවක ෆෝන් එකක් වගේ charge කරගන්න පුළුවන්. ඉතින් ඒ පහසුකම් ඔක්කොම තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට බැටරි percentage එක පෙන්නනවා. LED indicators වලින් ඒ option එකක් තියෙනවා. ඉතින් මම ඊළඟට මේ light එක on කරලා පෙන්නන්නම් මේ විදිහට. ඉතින් මෙන්න මේ විදිහට white color එක ගන්න පුළුවන්. ඊගාවට worm color එක ගන්න පුළුවන්. ඊළඟට worm සහ white mix color එකක් ගන්න පුළුවන්. ඊළඟට worm සහ white mix එකේ dim light එක බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ VIP design එක බලා ගන්න පුළුවන්. මෙතන මේ එළිය check කරන්න පොඩ්ඩක් අමාරුයි. මොකද මගේ tube light එක එළිය නිසා මම tube light එක off කරලත් වෙනම එළිය පෙන්නන්නම්. එහෙම නැත්නම් අඳුරෙත් මේ light එක check කරලා පෙන්නන්නම්. එළිය ගැන හොඳ අවබෝධයක් ගන්න. ගොඩක් හොඳ එළියක් තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් සාමාන්‍ය මේ ලයිට් එක මෙන්න මේ විදිහට ෆුල් බ්‍රයිට් එකෙන් දාලා තිබ්බහම පැය 2-3ක් වගේ ඔන් එකේ තියාගන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලන්ට මේ ලයිට් එක ගොඩක් වටිනවා. මොකද රීචාර්ජබල් බල්බයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නිවසක. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට සෝලාර් එකකින් charge කරගෙන කැම්පින් වැඩට උනත් ගෙනියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන තැනක එල්ල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් working light එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙහෙම හිතමුකෝ හදිස්සිය වාහනයක් වගේ කැඩුණු වෙලාවක මේ ලයිට් එක පාවිච්චි කරන්න පුළුවන් රිපෙයාරින් වැඩකට වගේ. ඒ වගේ හැම දෙයකටම හොඳට ගැලපෙන ලයිට් එකක්. ඊගාවට මම ඔයගොල්ලන්ට මේ ලයිට් එකක් ගලවලා පෙන්නන්න හදන්නේ. මේ විදිහට මම එකක ග්ලාස් එක ගලවා ගත්තා. මේ තියෙන්නේ මේ ලයිට් එකේ PCB එක. ඉතින් මේ ලයිට් එකේ මම විශේෂයෙන්ම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මෙන්න මේ වගේ 18650 රීචාර්ජබල් බැටරි තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට මේ ලයිට් වල බැටරි සවුත් වෙච්ච දවසක බැටරි දාගන්න පුළුවන්. මේ වගේ බැටරි කාලයක් ඇද්දි සවුත් වෙනවා. නිතර charge කරලා පාවිච්චි කරන item එකක් නිසා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ලේසියෙන්ම 18650 බැටරි සුලභව ගන්න තියෙනවා මාකට් එකේ. අරගෙන ඔයාලට රිප්ලේස් කරගන්න පුළුවන් ලේසියෙන්ම. මේ ලයිට් එකේ බොක්ස් එකේ ගහලා එන්නේ මිලි ඇම්පියර් හෝ 12000ක බැටරි එකක් තියෙනවා කියලා. ඇත්තටම බලපුවාම මිලි ඇම්පියර් 1200ක බැටරි ජෝඩුවක් තමයි එන්නේ. සාමාන්‍යයෙන් චයිනා අයිටම් වල බොක්ස් වල වැරදි ඩීටේල්ස් තමයි ගහලා තියෙන්නේ. මම ඒක පැහැදිලිව පෙන්වන්න ඕන නිසා බොරු කරලා විකුණන්න ඕනේ නැති නිසා මේ විදිහට ගලවලා පෙන්නුවේ. සාමාන්‍යයෙන් මේ ලයිට් එක ෆුල් බ්‍රයිට් එකෙන් දාලා තිබ්බොත් පැය 2-3ක් වගේ ඔන් එකේ තියාගන්න පුළුවන්. ඔයගොල්ලොන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. normal rechargeable bulb එකක් වගේ වැඩ කරනවා. ඉතින් ඕගොල්ලොන්ට මේ ලයිට් එක මේ විදිහට ඔන්න ගලවලත් පෙන්නවා. අවශ්‍යයි ඉන්නවනම්
ඉක්මනින් මෝඩර් එකක් දාගන්න තව පොඩි දෙයක් කියන්න මේ ලයිට් එක සෝලෑකෙන් චාර්ජ් කරන්න පුළුවන් කියලත් මම කීවා ඊට අමතරව ඔයාලට කරන්ට් එකෙන් චාර්ජ් කරන්න පුළුවන් කියලත් කීවා සාමාන්‍ය මේ ලයිට් එක පුල් චාර්ජ් වෙන්න කරන්ට් එකෙන් චාර්ජ් කරනවා නම් පැය 4ක් 5ක් වගේ චාර්ජ් එකට ගහලා තියන්න ඕනේ ඉරෙලියෙන් චාර්ජ් කරනවා නම් සාමාන්‍යයෙන් පැය 6ක් 7ක් වගේ අවුවේ තියලා චාර්ජ් කරගන්න පුළුවන් ෆුල් චාර්ජ් වෙනවා එතකොට ඉතින් ඒ විදිහට තමයි වැඩ කරන්නේ ඔයගොල්ලෝ සෝලාරයෙන් චාර්ජ් කරද්දී මෙතන ඉන්ටිග්‍රේට් කරනවා චාර්ජ් වෙන විදිය පෙන්නනවා ඉතින් ඔය දේවල් තමයි මේ ලයිට් එක ගැන කතා කරන්න තියෙන්නේ ගොඩක් වටින ලයිට් එකක් ඉක්මනින් ඕඩර් එකක් දාගන්න ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අපි දැන් මේ ලයිට් එක අඳුරේ චෙක් කරලා බලමු මම මේ විදිහට පවර් ඔන් කරගත්තා ඉතින් මේ ලයිට් එකේ මෙන්න මේ වගේ ගොඩක් හොඳ පවර් එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති ඊගාවට මේ තියෙන වයිට් කලර් එක ඊළඟට මෙන්න මේ වර්ම් ලයිට් එක ගන්න පුළුවන් ඊගාවට වර්ම් සහ වයිට් මික්ස් කලර් එකක් ගන්න පුළුවන් මේකෙම ඩිම් එක ගන්න පුළුවන් ඊළඟට මෙන්න මේ වගේ VIP ඩිසයින් එකක් දාන්න පුළුවන් ඔයගොල්ලොන්ට ඉතින් මේ ලයිට් මොඩ් ඔක්කොම ටික තියෙනවා ඉතින් මේ ලයිට් එකේ තව විශේෂ දෙයක් තියෙනවා කියන්න ඔයගොල්ලොන්ට දැන් මේ ලයිට් එක ඔන් කරපුවාම full bright එකෙන් පත්තු වෙලා තියෙනවා තමයි පේන්නේ ඉතින් ඔයගොල්ලොන්ට මේ එළිය වැඩි නම් එළිය අඩු කරගන්න පුළුවන් මේ විදිහට power on off button එක ඔබාගෙන හිටපුවාම එළිය අඩු වෙනවා ආපහු ඔබාන හිටපුවාම එළිය වැඩි වෙනවා ඔයගොල්ලොන්ට මේ ගානෙන් තියාගන්න ඕන එළිය මේ විදිහට බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න එක ඇතෑරුවාම ඒ අදාළ එළියේ ලයිට් එක තියාගන්න පුළුවන් අය නැවත ඕනනම් එළිය අඩු කරගන්න පුළුවන් අය වැඩි කරගන්න පුළුවන් ඒ හැම වෙනස්කමක්ම කරගන්න පුළුවන් මේ විදිහට ඉතින් වර්ම් කලර් එකට දාපුවාමත් එහෙමයි ඒකෙදිත් මේ විදිහට ඔන්න එළිය අඩු කරන්න පුළුවන් ඔන්න දැන් එළිය අඩුම කරලා තියෙන්නේ ඊගාවට වැඩි කරන්න ඕන නම් මේ විදිහට ඔබාන ඉඳලා වැඩි කරන්න පුළුවන් මේ ගානෙන් නවත්තන්න ඕන නම් ප්‍රෙස් කරගෙන ඉන්න එක ඇතෑරපු ගමන් ඒ ගානින් පත්තු වෙලා තියෙනවා ඒ විදිහට තමයි වැඩ කරන්නේ මේ ලයිට් මොඩ් ඔක්කොගෙම එළිය අඩු වැඩි කරගන්න පුළුවන් ඉතින් ඒක ගොඩක් ලොකු ආසියක් බැටරි සේවින් එකටත් ඒක ගොඩක් වැදගත් ඔයගොල්ලෝ ෆුල් බ්‍රයිට් එකෙන් දාලා තියදී පැය 2ක් විතර පත්තු වෙලා තිබුණත් ඔයගොල්ලෝ ටිකක් එළිය අඩු කරලා දාගත්තොත් පැය 3ක් 4ක් වුණත් මේ ලයිට් එක ඔන් එකේ තියාගන්න පුළුවන් එක එක්කෙනාගේ අවශ්‍යතාවය අනුව ඒක වෙනස් වෙනවා සාමාන්‍යයෙන් කාමරයකට වගේ දාගෙන ඉද්දි මේක ෆුල් බ්‍රයිට් එකෙන් දාගෙන ඉන්න ඕනේ නැහැ එළිය අඩු කරලා දාගන්න පුළුවන් ඉතින් ගොඩක් වටින ලයිට් එකක් මම මේ ලයිට් එකේ ඔප්ෂන් අරවා මේවා ඔක්කොම ගැන ඔන්න කීවා මේක දැන් මම ඊගාවට අවුට්ඩෝර් චෙක් කරලා පෙන්නන්නම් ඕගොල්ලොන්ට තව පොඩි අදහසක් ගන්න හරි අපි දැන් මේ වීඩියෝ ක්ලිප් එකකට ගිහිල්ලා බලමු ඔයගොල්ලොන්ට මේ ලයිට් එක කැම්පින් වැඩකට ගොඩක් හොඳට ගැලපෙනවා ඒ වගේම ගෙදරක රීචාර්ජබල් බල්බයක් විදිහට එහෙම නැත්නම් කරන්ට් එක නැති තැනක ඔයගොල්ලෝ බිස්නස් එකක් කරනවා නම් ඒ වගේ තැනකට ඒ වගේ ගොඩක් ප්‍රයෝජනවත් ලයිට් එකක් ඉතින් මේකේ කලර්සුත් කීපයක් තියෙනවා ඒ කියන්නේ මේකේ ලයිට් කලර් එක මේ විදිහට චේන්ජ් කරන්න පුළුවන් මම එකින් එකට මාරු කරලා පෙන්නන්නම් මේ විදිහට ඉතින් මුලින්ම මෙන්න මේ විදිහට වයිට් කලර් එකෙන් පත්තු වෙනවා ඊට පස්සේ ඕගොල්ලොන්ට වර්ම් ලයිට් එක ගන්න පුළුවන් මේ විදිහට ඊට පස්සේ තවත් මෙන්න මේ වගේ වයිට් කලර් දෙකක් තියෙනවා ඉතින් ඔන්න ඔය වගේ වයිට් සහ වර්ම් මික්ස් කලර් එකක් තියෙනවා ඒක ඕගොල්ලොන්ට ගන්නත් පුළුවන් මේ විදිහට ඊළඟට මෙන්න මේ VIP ඩිසයින් එක තියෙනවා මොඩ් එකක් තමයි යන්නේ ඕගොල්ලොන්ට මේක වාහනයක වගේ හදිස්සි වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් වාහනයක් වගේ කැඩුන වෙලාවක ඕගොල්ලොන්ට වර්නිං මොඩ් එකක් විදිහට මෙන්න මේ ලයිට් එක යූස් කරන්න පුළුවන් වටින අය ඉන්නවා නම් අරගන්න ඉක්මනින්ම මේක නම් ස්ටොක් ඉවර වෙනවා ඔයගොල්ලෝ ඉක්මනින් ඕඩර් එකක් දාගන්න කියලා කියනවා එහෙනම් මේක ඔන්න අඳුරදි චෙක් කරලා පෙන්නවා මේ වීඩියෝ එක මේ විදිහට අවසන් කරනවා ගිහිල්ලා එන ආයෙත් ළඟදිම අලුත් වීඩියෝ එකකින් හම් වෙනකල්